ඇසිදිසි පියවර අනුරාධපුර දිස්ත්‍රික් මාධ්‍යවේදී වැඩමුළුව අද අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ජනමාධ්‍යවේදීන්ගේ දැනුම කුසලතා සහ වෘත්තීය හැකියාවන් ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි. ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට පවතින විවිධ ගැටලු මෙන්ම වෘත්තීය නිපුණත්වයේ සඳහා අවශ්‍ය වන විවිධ ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. ජනමාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ විශේෂ දේශනයක් සිදු කළේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරා මහතායි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය සහ මාධ්‍ය වෘත්තීය පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර මහතා සිදු කළේය. වැඩසටහනේදී අදහස් දක්වමින් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා සඳහන් කළේ අනුරාධපුර මාධ්‍යවේදී පිරිස රජයේ සංවර්ධන වැඩසටහන් ජනතාවට දැන ගැනීමට සැලැස්වීමේදී ඉතා වටිනා කාර්යභාරයක් ඉටු කරන බවයි. මෙම සාකච්ඡාවේදී මාධ්‍යවේදීන්ට තමන්ගේ ගැටලු හා අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දුන් අතර එහිදී වැඩි දෙනාගේ ඉල්ලීම වූයේ තමන්ගේ වෘත්තීය භාවය වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම ඉදිරියේදී බලාපොරොත්තු වන බවයි. රජයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වරලක් මාධ්‍ය ආයතනයක් ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව තමන් ඉහළ බලාපොරොත්තුවකින් පසුවන බවත් මාධ්‍යවේදීහු සඳහන් කළහ. අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ එල්.පී. තිලකරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.